අන්ත උඩරට ඉදිවූ මනරක් වෙසක් පහන් පූදුව උස අඩි 35කින්ද පළල අඩි 36කින්දලු මෙම පහන් පූදුව කැරකිරෙන පරිවාරක කූඩු 4කින්ද විශාල කූඩු 8කින්ද කුඩා ප්‍රමාණයේ කූඩු 112කින්ද සමන් මැයි මාස 12 වන දින සිට දින 7ක් වැලිගල්ල හින්නාරන්දිනිය පන්සල් අසරදී ප්‍රදර්ශනය කෙරෙන්නා වූ මෙම සුවිසල් පහන් පූදුව නැරඹීම සඳහා ඔබ සැමට කෙරෙන්නා වූ වැකිබර ආරාධනා අටපට්ටම් වසක් කූඩුවේ අර්ථය මෙලෙස වටහා ගනිමු. අටපට්ටම් කූඩුවෙහි ඇති සමචතුරස්‍ර හතරෙන් හැඟෙන්නේ චතුරාර්ය විස්තරාත්මක ලෙසගත් කල ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දුක්ඛ කෙරවන්නේ පහත සඳහන් ධර්මයන්ය. ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දුරස උපායාස අප්පිය සම්පයෝග පිය විප්පයෝග ඉච්ඡිත අලාභ පංච උපාදානස්කන්ධය දුක්ඛ සමුදය ආර්ය සත්‍ය ජරාව ව්‍යාධිය ආදී දුක් හට ගැනීමට හේතු වන්නේ ජාතිය හෙවත් ඉපදීමයි. නැවත නැවත ඉපදීමට හේතු වන්නේ තෘෂ්ණාවයි. තෘෂ්ණාව විවිධ ස්වරූපයෙන් අපට හටගන්නේ කාම වස්තුව ලබා ගැනීමට ආශා කිරීම ආග්‍රහය හෙවත් ඇල්ම ඒ රූපයට ශබ්දයට රසයට ආදී